සුබම සුබෝදෑසනක ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද අතර උන්වහන්සේ ආපස් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දෙනසිගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් ශක්තිමත් කරගමු. මේ උදෑසන ඔබ සමග බෙදාන්නවා මාක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි සහ 14 වෙනි පදතේ ශුද්ධලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී උන්වහන්සේට බඩගිනි විය. කොළ ඇති අත්තිකා ගහක් උන්වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබෙයිදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය. මක්නිසාද ඒ වනාහි අත්තිකා වාරය නොවිය. උන්වහන්සේ කතා කොට මෙතෙන් පටන් කිසි කලක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුනේ. ආමේන්. මේ දැසන ආත්මන වාසී යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට එලිදරව් කරනවා. කිතුණුවන් ලෙස මේ පොළොව තුල දෙවියන් වහන්සේ ඔබව මාව තෝරලා උන්වහන්සේ යම් ගමනක් උන්වහන්සේ ගෙනියනවා. උන්වහන්සේව සතුටු කරන්නට නම් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඔබට මට අවශ්‍ය කරනවා. අපි දකිනවා මේ ස්ථානය තුල යේසුස් වහන්සේ බෙතානියෙන් පිටත්ව උන්වහන්සේ යනවා යම් ගමනක්. යද්දී උන්වහන්සේට බඩගිනි වෙනවා. බඩගිනි වුණාට පස්සේ උන්වහන්සේ දුරින් දකින්න අත්තිකා ගහ. ඒ අත්තිකා ගහේ කොළ ලස්සන පෙනෙන නිසා උන්වහන්සේ ළඟට යනවා. ළඟට යද්දී ඒකේ කොළ පමුණක් තිබෙන හැබැයි ඒකේ ඵල තිබුණේ නැහැ. හැබැයි මේ ස්ථානය තුල ඔබට මට මතක් කරනවා මේ අත්තිකා වාරය නෙවෙයි. ගසේ ප්‍රශ්නයක් නැහැ. අපි දකිනවා මේ පොළොව තුල ඍතුන් කාලයන් තුල ඒ කාලයන් වලට තමයි ගස්වල ඵල දරන්නේ. ඉතින් මේ කාලය තුල ඵල දරනවා. නමුත් මේ අත්තිකා වාරය නෙවෙයි. ඒ කාලේ නෙවෙයි ගහේ ඵල දරන්නට. නමුත් දෙවියන් වහන්සේ මේ ස්ථානය තුල ඔබට මට මතක් කරන්නේ උන්වහන්සේට කාලය සහ අකාලය කියලා කාරණාවක් නැහැ. දෙවියන් වහන්සේ කාලයට ඉහළින් සිටින නිසා උන්වහන්සේට අවශ්‍යයි උන්වහන්සේ මේ පොළොවේ නියමයන් වෙනස් කරන්නට උන්වහන්සේට බලය තිබෙන බව මිනිස්සුන්ට උගන්වන්නට. ඒ නිසා මේ ස්ථානයේ පැහැදිලිව ගෝලියෝ ස්ථානට යනවා. ගෝලියෝ දකිනවා මේක අත්තිකා වාරය නෙවෙයි. නමුත් ගහේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යේසුස් වහන්සේට අවශ්‍ය කරනවා ඵල බඩගින්නට කන්ට අවශ්‍ය කරනා වූ දේවල්. නමුත් ඒ ස්ථානේ නැහැ. නමුත් යේසුස් වහන්සේ කියනවා අදින් පස්සේ කිසි කලකට නුඹෙන් කිසිවෙක් ඵල කන්නේ නැහැ. ඒ කියන්නේ කවදවත් බාය ඵල දරන්න යන්නේ නැහැ කියලා. ඒ ගසට සාප කරලා උන්වහන්සේ ඒ ස්ථානෙ පිට යනවා. මේ කියමන ගෝලයන්ට ඇසෙනවා. මේ ස්ථානය තුල ඔබට මට දෙවියන් වහන්සේ මතක් කරන්නේ මේ පොළොවේන්ට නියමයන්ට ඉහළින් දෙවියන් වහන්සේ හාස්කම් කරමින් උන්වහන්සේගේ තලයන් තුල ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කියලා. දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මේ පොළොව තුල ජීවත් වෙද්දී මේ පොළොවේ නියමයන් වෙනස් කරන්නට උන්වහන්සේගේ වචනයට බලය තිබෙනවා. ඒ එලිදරව්ව මේ ස්ථානය තුලින් දහස් කරන්නේ. මේ පොළොව තුල ඔබට තිබෙනවද යම් පද්ධතියක් වෙනස් කරන්න බැරි ඒ කාලයට සීමා වුණු කාලයේ ඇතුලේ සැඟවුණු යම් දේවල් තිබෙනවද? ඒ සියලුම දේවල් යේසුස් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. සමහරට ඔබගේ රෝග වෛද්‍යවරු ඔබට කියලා ඇති ඔබට කවදවත් මේ රෝගයට සුවය දෙන්නට බෑ කියලා. නැත්නම් සමහරට ඔබගේ පවුල්වල තිබෙන ප්‍රශ්න කවදවත් ඔබට විසඳෙන්නේ නැහැ කියලා ඔබට පේනවා ඇති. සමහරට ආර්ථිකයන් සමහරට ණය ඔබ විවිධ දේවල් ඔබ තීරණය කරනවා ඇති මේවා කවදවත් මේවා අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා. නමුත් මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට දෙන්නා වූ කාරණාව තමයි දෙවියන් වහන්සේ ළඟ ඒ සීමාවට ඉහළින් ක්‍රියාත්මක වෙන්න බලය තිබෙනවා. ආමෙන් හලෙලූයා. ඔබ තදින් දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා ඒ සීමාවට එළියෙන් ක්‍රියාත්මක වෙන්න. උන්වහන්සේට යහපත් කාලයන් අයහපත් කාලයන් කියලා දෙයක් නැහැ. උන්වහන්සේට හැම කාලෙම එක වගේ. එසේනම් දෙවියන් වහන්සේ ඔබට
ඒ ආධිපත්‍ය දී තිබෙනවා. ඔබ දෙවියන්සේගේ දරුවෙක් ලෙස උන්වහන්සේගේ එළිදරව් උන්වහන්සේගේ වචනය ඔබ තදින් අල්ලගෙන ඔබ යාඥාවෙන් ස්වාමීන් වහන්සේට කියන්නේ ඒ තත්ත්වයන් වෙනස් වෙන්න කියලා. සමහරට ඔබගේ ආර්ථිකයේ රෝගේ ප්‍රශ්න පීඩාන් ඔබ කතා කරන ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේව විශ්වාස කරලා ඔබ කියන්නේ ස්වාමීනි මේවා වෙනස් වෙන්න ඕනේ යේසුස් වහන්සේ නාමයෙන්. මේ කාලය වෙනස් වෙන්න ඕනේ ස්වාමීනි. මනුෂ්‍යයට අමාරු කාලයක් වුණත් ඒක අපිට අමාරු කාලයක් වෙන්න හේතුව උන්වහන්සේ ඔබ මා සමග සිටින නිසා. උන්වහන්සේ කිසිසේත් මං ඔබෙන් ආහුව යන්නේ නැහැ කියලා පොරොන්දුර දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ආත්මනස දවසේ ඔබට මට දීලා උන්වහන්සේ මේ පොළොව තුළ ජීවත් වෙන්න පුළුවන් සියලුම ආධිපත්‍ය උන්වහන්සේ දී තිනවා. උන්වහන්සේගේ බලව සර්පයන්ද ගොනුසඳ පාගන්න සතුරගේ මුළු බලයේ මැඩ පවතර මං ඔබට බලය දීලා තිනා කියලා උන්වහන්සේගේ වචනය තුළ පොරොන්දුලා තිබුණා. එසේනම් ඔබ දෙවියන් වහන්සේගේ තලයේ හැසිරෙන්න. ඔබ දෙවියන් වහන්සේගේ ඇස් වලින් ඔබ දෙවියන් වහන්සේව දකින්න. ඔබගේ කාරණා උන්වහන්සේගේ අභිමුඛයේ තබලා ඔබ කියන්නේ ස්වාමීනි මම ඔබගේ දරුවෙක්. ඔබ වහන්සේ මාව තෝරලා ඔබ වෙන් කර තිබුණා ස්වාමීනි. ඔබගේ මැවිල්ලේ කොටසක් මම. එහෙනම් ස්වාමීනි ඔබ වද්දකින්ට මට උපකාර කරන මගේ මේ අතීතය මගේ ජීවිතය ස්වාමීනි මා පසුපස හඹාගෙන මේ ස්වාමීනි කාලකන්ණි කමේ ඒ සැලසුම් පියාණන් මගෙන් අයින් කළා. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ කරන කරන අපේ ජීවිත මතී බලවත් හාස්කම් කරමින් ඔබ වහන්සේ සමග ඒ ගමනක ශක්තිය අපිට දෙන්න කියලා අපි ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දවසේ ඔබ විවිධ දේවල් ඔබ සැලසුම් කරලා ඇති. ඔබ රැකියා ව්‍යාපාර කුෂ්‍ය කර්මාන්තයට යන්න. ඒ වගේම ඔබ අද දවසේ සමහර දේවල් ඔබ සූදානම් කරගෙන ඇති. ස්වාමීනි මේ හැම කාරණාව අපි ඔබගේ පාමුලට ගෙනනවා ස්වාමීනි. අද දවසේ ස්වාමීනි ඔබගේ සැපයීම හැම මිනිස්සෙකම ජීවිතේම තබන්න. යම් අරගල සහ පීඩාවන් තුල ගමන් කරනවද වේදනාත්මක අත්දැකීම් තුල අද දවසේ ගමන් කරලා ඔබගේ සැපයීම ඒ ජීවිත මත නිදහස් කරන දෙවි පියාණන්. ඒ අවශ්‍යතාවයන්ට අවශ්‍ය කරන සියලු දොරටු විවෘත කරන්න කියන අතර පියාණන්. ඔබ රැකියාවට ව්‍යාපාර කුෂ්‍යයන් කුමකටද දවසේ පිට ගියත් නැවත නිවසට නැතක ඔබගේ රැකවරණ දවස පුරා ඒ ජීවිත මැදේ තබමින් ඔවුන් ආරක්ෂා කරමින් ආශිර්වාද කරන්න කියලා මං ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමේන්. හැම කෙනෙක්ටම ජෙසුබීටයි.